සුබෝදෑසන කැමතිනාටම මම මේ වීඩියෝ එක කරන්න කළ හිතුවේ ඇත්තටම අපි යම්කිසි දෙයක් දකිනව නම් සුභවාදී දේ රටට සහ රටේ ජනතාව නිසා රටේ ආර්ථිකයට සිදුවෙනවා නම් අපි ඒ දේවල් අපිට දැනෙන විදියට අපි ජනතාව හමුවේ අදහස් ප්‍රකාශ කළ යුතුයි. මොකද හේතුව ඒ තුළින් සත්‍ය අපිට දැනෙන විදිය සහ සත්‍ය භූමියේ ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී රටක දකින්නට ලැබෙනවා නම් අපි ඒක ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න ඕන. දැන් ගරු ජනාධිපතිතුමා බලයට පත් වෙලා මම හිතනවා අවුරුදු දෙකක් වගේ පක්ෂ දර්ශනයක් ඇතුව ඉතාම යහපත් ප්‍රතිපත්ති රාමුවක් ජනතාවට ඉදිරිපත් කිරීමෙන් පස්සේ අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය බලයට පත් වුණා. ඒ බලයට පත් වෙලා ටික කාලයකින් අපිට දකින්න ලැබුණා විශාල පිළිගැනීමක් දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් සහ ජාත්‍යන්තරය තුළ එතුමාගේ පැමිණීම පිළිබඳව ඉතාම ධනාත්මක විදියට කරුණු ඉදිරිපත් කිරීමක් අපි අත්දැකුවා. ඉතින් ඒකම ඉතාම ක්‍රමානුකූලව රටේ ආර්ථිකය සහ ජනතාවගේ එදිනෙදා ජීවිතය පිළිබඳව එතුමාගේ කැබිනට් මණ්ඩලය සහ එතුමාගේ ප්‍රතිපත්ති යම් කිසි ප්‍රතිපත්ති හා සැලසුම් කරණයක් යටතට පත් කළා. මේ ඔක්කොම කරන්න සිද්ධ වුණේ එතුමාට ලැබුණු රජය සහ රටේ ආර්ථිකය අතිශය පහළ මට්ටමක තිබුණේ. ඒ විතරක් නෙවෙයි බංකොලොත් රාජ්‍යයක් හැටියට නම් කරලා තිබුණේ. ඉතින් එවැනි තාම අවදානම් සාගත ආර්ථික මොඩලයක් තමයි එතුමා එනකොට රටේ තිබුණේ. කෙසේ හෝ නැං රටේ මූල්‍ය ස්ථාවරත්වයකට පැමිණ තියෙනවා. අපනයන ඉතා හොඳින් සිද්ධ වෙනවා. ටුවරිසම් ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ අත්තරතුට දිත්වා සුලිකුණාටුව වනේ ස්වභාවික ආපදාවන් වලට පැමිණියා. ඒ තුළත් අපේ රටට යම් කිසි හානියක් සිද්ධ වුණා. නමුත් විශාල වශයෙන් අපට ආධාර යම් කිසි ප්‍රමාණයක් ලැබුණා කියලා මම හිතනවා. ඒ අතරතුරේදී මේ මෑතක ඇති වෙච්ච මේ හෝමෝ සම්පති සංධිය හරහා ඇති වෙච්ච තෙල් අර්බුදය නිසා ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම දියුණු රටවලත් තුන්ව ලෝකයේ රටවල ඒක දෙගුණයක් විදිහට දැනෙනවා ඒ ප්‍රශ්නය. ඉතින් ඒකත් කළමනාකරණය කරගමින් රට ඉදිරියට යමින් පවතිනවා. නමුත් මෙතෙන්දී අපි වඩා අවධානයට ගත යුතුව පවතින්නේ අපේ රට සමාජීය වශයෙන් දියුණුවීම ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයන් ආයතනික දර්ශකයන් වල ශක්්‍යතාවය වගේ දේවල් මම හිතන්නේ තාමත් හොඳ තත්ත්වයක තියෙනවා කියලා. නමුත් විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ජුඩිෂරි කියන තත්ත්වය. එතන විශාල වශයෙන් අඩුගොඩ ගැහෙන තියෙනවා. දූෂිත දේශපාලඥයින් විශාල වශයෙන් රජය දැඩි ලෙස විවේචනය කරනවා. ඒ අතර ප්‍රභූ පන්තියේ සැලකෙන පිරිස් පවා ඉන්නවා. එය ප්‍රභූ නෙවෙයි. අතර මේ රට විශාල වශයෙන් දූෂණයට මුදල් වංචාවට චෝදනා ලැබපු විශාල පිරිසක් දැනටමත් සිර පාරයට පත් වෙලා තියෙනවා.
ඉතින් හොඳ පාලනයක් රටේ ඉදිරි පස්වසර ඇතුළත තුළ ගෙන යන්න නම් ඇත්ත වශයෙන්ම අර නීතිය සහ විගණනය තුළ රට මෙහෙයවීම ඉතාම වැදගත් වෙනවා. මම හිතනවා විගණනය විශාල වශයෙන් හොඳින් සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී. ඒ විගණන නිලධාරීන්ට විශාල වශයෙන් බලතලක් ලබා දීලා තියෙනවා. ඒ ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අනිත් එක මත්ද්‍රව්‍ය සහ පාතාලය විශාල වශයෙන් රටේ ඉදිරි ගමනට විශාල වශයෙන් බාධා පැමිණෙන තත්ත්වයක් තියෙනවා. මොකද පසුගිය පාලකයන් මේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය සමග සම්බන්ධතා පැවැත්වීම නිසා රටේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැතිරෙන්න පටන් ගත්තා. පාසල් දරුවන් එයට ඇබ්බැහිලා දැනට වුණත් මම හිතනවා විශාල වශයෙන් මේ ප්‍රශ්නය රටේ තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දැන් පොදු ප්‍රශ්නයක්, නමුත් එහෙම කියන්න බෑ. අපි දැනගන්න ඕන අපේ රටේ නීති රීති පද්ධතිය මගින් අපේ අනාගත පළපුර බේරා ගන්න මේ මත්ද්‍රව්‍ය වලින්. ඉතින් මං හිතනවා ওই හැම කෝණයක්ම දිහා බැලුවහම රටේ ඉතාම වැදගත් වූ දියුණුවක පෙරනිමිති අපිට පේනවා. ආර්ථික උද්දමනකාරී තත්ත්වයන් විටින් විට ඇති වුණත් මිනිස්සු පොදුවේ ගත්තාම යම්කිසි දියුණු මට්ටමකට එමින් පවතිනවා. රටත් ආර්ථික වශයෙන් ගොඩ ඉහළට යමින් තියෙනවා. රටේ වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, ෂෙයා මාකට් වගේ දේවලුත් ඉම්ප්‍රූව් වෙමින් පවතිනවා. ඉතින් නමුත් රටේ විශාල අපරාධ රැල්ලක් යමින් තියෙනවා. පසුගිය කාලේ ඒක ඉතා පැහැදිලිව දකින්න හම්බුණා. ආගමික ස්ථානවල ආගමික නායකයින් මේ හා සම්බන්ධව චෝදනා ලබලා තියෙනවා. අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා මේ නීතිය සහ නීතිය ක්‍රියාත්මක කරන සහ ඒ හා සම්බන්ධ අනු ආයතන, ඒවට කියනවා ඩෙමොක්‍රටික් ඉන්ස්ටිටියුෂන්ස් කියලා. ඒවයින් කෙරෙන කාර්ය 100% නිවැරදිව නොකරන තාක් අපිට මේ දේවල් හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා නීතියට සම්බන්ධ පොලිසිය බලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතන, නීතිය, බුද්ධ්‍යංශ, ඒ දේවල් ඉතාම යොසුලුව රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. හොඳ පාලනයක් තිබුණොත් පමණයි රට ඉදිරියට යන්නේ. ඒක ජනාධිපතිතුමාට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. එනිසා ඔබ යම්කිසි නීති ආධිපත්‍ය සුරකින තැනක සේවය කරනවා නම් කරුණා කළා තමන්ගේ කාර්යය හරියට කරන්න. තමන්ට ලැබෙන මුදල මොකද්ද, ඒකෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඉතින් රටක් පිළිබඳව ඉදිරියට ගොඩාක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් පාලනයක් අපිට ලැබිලා තියෙන ගැන අපි සන්තෝෂ වෙන්න ඕන. ඉතින් ඔබ මේ ගැන අදහස් දක්වන්න. අදහස් දක්වනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තරම් ශක්තියක් තියෙන්න ඕන. ඒතර තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙන්නේ. අපේ රටේ මිනිස්සු පක්ෂ භාටවලට බෙදලා තියෙනවා. නමුත් ඔබ මේ රජයේ යම්කිසි වැරදි තියෙනවා නම් ඒවත් විවේචනය කරන්න. මම එහෙම කෙනෙක්. මම සාමාන්‍යයෙන් මම කැමති මගේ රටට. මම මගේ රටේ පුරවැසිභාවයවත් මට නැහැ. එනම් මං හිතනවා ඉදිරි කාලයේදී මට ලබා ගන්න මම උත්සාහ කරනවා. ඒ වුණත් ඉතින් තමන් ඉපදුණු රට කියන එක තමන්ගේ හිතේ හැමතිස්සෙම තියෙනවා. මොකද මං අධ්‍යාපනය ලැබපු රට, හැදුණු වැඩුණු රට. නමුත් රට ඒ තරම් හොඳ තත්ත්වයක නොතිබුණු නිසායි රටින් පිට වෙන්න සිද්ධ වුණේ. නමුත් ලෝකයේ වෙනත් රටවල් හා සංසන්දනය කරනකොට ලංකාව කියන්නේ
ඉතාම සුන්දර දේශයක්. මේ රට අපිට හොඳට හදාගන්න පුළුවන් වුණා. මේ රට ලෝකේ වටිනාම රටක් වෙනවා කියන එක මගේ සීනයක් විදිහට තියෙනවා. බොහොම ස්තුතියි.